ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අපමත මුදාහැරෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ගුවන් නියමුවරයෙක් බව කියන සෙව්වන්දි සේනාරත්න නැමැති ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. පැමිණිල්කාරය චෝදනා කරන්නේ වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ඒ ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවයි. එම දරුවාගේ පීතෘ භාවයේ බාර ගැනීම වගඋත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරය සඳහන් කළා. එයන් දරුවාගේ පීතෘ භාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත් ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. මේ පෞද්ගලික පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පැමිණිලිකාරය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජෙරුෂා තම්බයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරු තම සේවාදායකව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවයකින් අනතුරුව දරුවෙක් උපන් බව සඳහන් කළා. එම දරුවාගේ පීතෘ භාවය බාර ගැනීම වගඋත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එය දරුවාගේ පීතෘ භාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි, මේ දරුවාගේ පියාවන්නේ බොහෝ. නමුත් බොහෝ ඒ පීතෘ භාවය බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මේ පීතෘ භාවය තහවුරු කරගන්න DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස මම මේ ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි. අභ්‍යාචන අධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කළා. නමුත් එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිල් රැකබ තරයේ විරෝධය පළ කළා. නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘ භාවය ප්‍රතික්ෂේප කරන බවයි. අදාළ දරුවා ලැබුණු බව කියන කාලවකෝ අනුවේ මේ පැමිණිලිකාරිය ඉන්දිය ජාතික තරුණෙක් සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බව චාමික කරුණාරත්නගේ නීතිඥවරයා එහිදී සඳහන් කළා. ඒ බව තහවුරු කෙරෙන ඡායාරූපයක්ද ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ස්වාමීනි, මේ දරුවාගේ පියා චාමික කරුණාරත්න නෙවෙයි. මේ කියන තරුණිය ඉන්දිය ජාතික තරුණෙක් සමග සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. ඒ සම්බන්ධය පවත්වලා තියෙන්නේ ඒ කාලවකෝ අනුව තුලමයි. ඒ බව තහවුරු කරන ඡායාරූපයකුත් මම දැන් අධිකරණයට ඉදිරිපත් කරනවා ස්වාමීනි. සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නීතිඥවරයා සඳහන් කළා. පැමිණිලිකාරිය සිය සේවාදායකයට චෝදනා එල්ල කරන්නේ නම් ඒ ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇයි විසින්ම බවත් නීතිඥ අසිල් රැකව වැඩිදුරටත් සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික කැපයක් මත මුදා හැරීමට නියෝග කළා. එන් අනතුරු නඩුව ජනවාරි මාස 30 වෙනිදා යලි කැඳවන ලෙස නියෝග කළා.